සුබ දවසක් වේවා කියලා සෙවදනාම හෙල්ප්මේට් TV YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න Flex app එක ලොක් වෙලා නම් කොහොමද අන්ලොක් කරගන්නේ කියලා මේකෙදි වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් වීඩියෝ එකේදී පටන් ගන්නකොටම කියන්න කැමති ID එක ඒ වගේම අදාළ account එක ලබා දුන්න ATM card එකත් ළඟ තියාගෙන වැඩේට සූදානම් වෙන්න. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් කියලා මතක් කරන ගමන් අපි වීඩියෝ එක පටන් ගමු. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ අදාළ Flex app එකට ලොග් වෙන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ මතක් කරන්න කැමති account එකක් එහෙම නැත්නම් app එක ලොග් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයා අදාළ password එක දෙපාරක් හෝ තුන් පාරකට වඩා ගැහුවොත් තමයි app එක ලොග් වෙන්නේ. හරි. ඉතින් ඔන්න ලොග් වෙච්ච app එක අරගන්න මෙතන forget password තියෙනවා. ඉතින් forget password උඩ මේ විදිහට touch කරගන්න. touch කරන් පස්සේ ඉතින් ඔන්න ඔයා account එක open කරනකොට ලබා දුන්න ඒ අදාළ ID number එක මෙතෙන්ට ඇතුළත් කරගන්න ඕන. ඉතින් මේ account විස්තර නිවැරදිව ලබා දෙන්න ඕන අදාළ ඔයාට මේ app එක unlock කරගන්න නම්. හරි. මේ විදිහට මම ලබා දෙනවා ID number එක මගේ. හරි. ඊට පස්සේ ඔන්න මෙන්න මෙතන තමයි තියෙන්නේ ඊළඟට වැඩ ටික. ඔයාගේ ATM card එක එහෙම නැත්නම් debit හෝ credit card එක අදාළ account එක open කරනකොට account එකේ numbers ඒ වගේම expire date එක CVV එක අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට another option එකක් තෝරගන්න පුළුවන්. බැංකුවට ගිහලා මේක හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් hotline කතා කරලා 1975ට කතා කරලා account එක unlock කරගන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා ලේසි මේ ක්‍රමය. ඉතින් මේකෙදි ඔයාලට තියෙන්නේ අපි දන්නවා කාඩ් එකක් ATM කාඩ් එකක් ඒ කියන්නේ ඩෙබිට් කාඩ් එකක් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නකොට කාඩ් එකේ ඉස්සරහා තියෙනවා නම්බර් 16ක්. ඒකට කියන්නේ කාඩ් නම්බර් එක. ඉතින් මේ කාඩ් නම්බර් එක නම්බර් 16කින් ඇතුළත් අංක ටික මුලින්ම ඇතුළත් කරගන්න ඕන. ඊට පස්සේ තියෙනවා කාඩ් එකක් ගත්තන් පස්සේ expire date එකක් තියෙනවා. ඒතකොට expire date එක එහෙම නැත්නම් අපි කියනවා ඒකට valid date එකක් තියෙනවා. ඒ valid date එක ඊළඟට ඇතුළත් කරන්න ඕනේ. ඒකට ඕනම කාඩ් එකක පල්ලෙහෙන් තියෙන valid date එක ඒ කාඩ් එක කොච්චර කාලයක් වළංගුද අවුරුද්ද සහ මාසය ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ කාඩ් එක එහා පැත්ත හැරෙවුවන් පස්සේ සුදු පාට තීරුවක් එක නම්බර් 3ක් හෝ 4ක් තියෙනවා. ඒකට තමයි කියන්නේ CVV එක. ඒ නම්බර් එක ඇතුළත් කරන්න ඕන. ඉතින් මගේ අදාළ කාඩ් එකේ විස්තර ටික ඇතුළත් කරනවා. ඉතින් මගේ account එකේ safety එකට තමයි මම මේ විස්තර ටික ඔයාලට පෙන්වන්නේ නැත්තේ. ඉතින් අනිවාර්යයෙන්ම online banking use කරනකොට අපි කලිනුත් කියලා තියෙනවා ඔයාලගේ පෞද්ගලික තොරතුරු ඒ වගේම මේ OTP numbers දෙවෙනි පාර්ශවයට යන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ. ඉතින් මොකද අපි දන්නවා මේ app වලින් අපේ ගනුදෙනු වෙන්නේ මුදල්. ඉතින් අපි මේ app භාවිතා කරනකොට අපි app වල තියෙන safety එක මේ හැම දෙයක්ම දැනගෙන තියෙන්න ඕන. හරි. ඉතින් මෙන්න මේ විදිහට මගේ කාඩ් එකේ විස්තර ටික ඇතුළත් කරගන්නවා. ඇතුළත් කරගත්තන් පස්සේ නිවැරදිව ඇතුළත් කරන්න. නිවැරදිව ඇතුළත් කරේ නැති වුණොත් ඔයාලට මේක ඊට පස්සේ තව එකක් තමයි අන්තිමට පාස්වර්ඩ් එක ඉල්ලනවා. ඒ කියන්නේ අපි මුදල් ගන්නකොට ATM එකට පාස්වර්ඩ් එකක් දීලා තියෙනවනේ කාඩ් එකේ පාස්වර්ඩ් එකත් මේකේ අන්තිමට ඇතුළත් කරන්න ඕන. ඒ ඇතුළත් කරන් පස්සේ තමයි නිවැරදි ඔක්කොම තොරතුරු ටික හරියට ලබා දුන්නාන් පස්සේ තමයි ඔයාලට අලුත් new password එකක් create කරන්න තියෙන්නේ. ඉතින් හරි ඔන්න මම ගිහිල්ලා ඊළඟ පියවරටත් ගියා. new password එක මෙන්න මේ විදිහට create කරගන්නවා. එතකොට new password එකක් create කරගන්නකොට ඔයා කලින් පාවිච්චි කරපු password එකක් වෙන්න ඕන. ඉතින් ඒ password එකේදී අනිවාර්යයෙන්ම capital simple ඒ වගේම number එකක් symbol ඇතුළත් වෙන විදිහට තමයි strong password එකක් අපි හදා ගන්න ඕන. ඉතින් මේ විදිහට new password දාවන් පස්සේ ඒ අලුත් password එක හදාගෙන ඒක enter කරලා ආයෙ ඊළඟට free password තියෙනවා. ඒකටත් අර කලින් දුන්න password එකම මෙතෙන්ට ලබා දෙන්න ඕන. ඉතින් මම මේ විදිහට ලබා දෙනවා.
හරි. ඔන්න මගේ බලා ගන්න පුළුවන් සක්සස්ෆුල් කියලා වැටලා තියෙනවා. ආපහු කන්ටිනියු කරලා ඔයාලට පුළුවන් ඔබ ඇතුළත් කරපු new password එකෙන් login වෙන්න. ඉතින් බලමු හරි මගේ password එක වැඩ කරනවද කියලා. අලුත් password එක. ඉතින් මේ විදිහට මම අලුත් password එකෙන් log වෙනවා online banking එකට. හරි ඉතින් වැඩේ සාර්ථක වුණා. අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න කියලා මතක් වෙනවා. අපි වීඩියෝ එක සමු ගන්න සියලු දෙනාටම ස්තුතියි.